හැමෝම ආයිබෝවන් කියලා පිළිගන්නවා PG අප්ඩේට්ස් අපේ channel එකේ තවත් වටිනා වීඩියෝ එකකට. ලංකාවේ වාහන මාකට් එකත් එක්ක පොඩි මිනිහට ගන්න තිබ්බ ජපන් බජට් වාහන ඔක්කොම අද අහස උසට මිල වැඩි වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් Tamanටම කියලා ජපන් බජට් වාහනයක් ගන්න බලන් ඉන්න අයට තියෙන මිල අඩුම ඔප්ෂන් දෙක තමයි ජපන් Suzuki Alto සහ Daihatsu Mira ES කියලා කියන්නේ. වොයිස් රහිතව වෙනස්කම් ඩිස්ප්ලේ කරන වීඩියෝ එකක් අපේ channel එකේ තිබුණත් බොහෝ අයගේ ඉල්ලීම් මත විස්තර සහිතව මේ වීඩියෝ එක අරගෙන එන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ වගේ වටිනා වීඩියෝ ඉස්සරහටත් බලන්න අපේ channel එක subscribe කරලා දැන්ම එකතු වෙන්න. Daihatsu Mira ES නිෂ්පාදනය කරන්නේ ජපානයේ පිහිටි Daihatsu Motor Company Limited තුල. Mira එකේ base to high ට්‍රිම් කීපයක් බලාගන්න ලැබුණත් අද අපි කතා කරන්නේ ලංකාවේ බහුලවම දකින්න ලැබෙන L grade model Mira ගැන. ඒ වගේම ජපානයේ Suzuki Motor Corporation තුල නිෂ්පාදනය කරන Suzuki Alto motor රථය බජට් එකට ගැලපෙන හොඳ වාහනයක්. base to high trim specification අනුව බලාගන්න ලැබුණත් මේ comparison එකට අදාළ වෙන්නේ Suzuki Alto L grade motor රථය. Daihatsu Mira සහ Suzuki Alto අයිති වෙන්නේ ජපන් කේකා කාණ්ඩයට. hatchback design එකක් තමයි මේ වාහන දෙකේම බලාගන්න ලැබෙන්නේ. Mira එකට ලැබෙන්නේ sharp angle සහිත tall boy shape එකක්. ඒ වගේම Suzuki Alto එකට ලැබෙන්නේ rounded සහ retro inspired design එක. මේ retro inspired design එක කියලා කියන්නේ සරලවම කිව්වොත් ලංකාවේ සෑහෙන ජනප්‍රිය Mini Cooper එකේ shape එක. Daihatsu Mira එකට සහ Japan Alto වාහන දෙකේම බලාගන්න ලැබෙන්නේ halogen headlamps. ඒ වගේම halogen light වලට යටින් bumper area එකත් combine වෙන විදිහට grill දෙකක් තමයි බලාගන්න ලැබෙන්නේ. chrome accent වලින් මේ කාර් දෙකටම අදාළව Daihatsu logo එක සහ Suzuki logo එක ලබා දීලා තියෙනවා. front design එකේ same features වාහන දෙකේම දකින්න ලැබුණත් ඉතින් කලින් සඳහන් කළ body shape එක නිසා පහසුවෙන් මේ වාහන දෙකම uniquely හඳුනා ගන්න පුළුවන්. dimension compare කළොත් Mira එකට මිලිමීටර් 3395ක දිග, මිලිමීටර් 1475ක පළලක් සහ මිලිමීටර් 1510ක උසක් ලැබෙනවා. ඒ වගේම මිලිමීටර් 2455ක wheel base එකක් එක්ක මිලිමීටර් 155ක ground clearance එකකුත් බලා ගන්න පුළුවන්. ඒ වගේම Japan Alto එකට මිලිමීටර් 3395ක දිගක්, මිලිමීටර් 1475ක පළලක් සහ මිලිමීටර් 1490ක උසක් ලැබෙනවා. ඒ වගේම මිලිමීටර් 2460ක wheel base එකක් එක්ක මිලිමීටර් 165ක ground clearance එකක් බලා ගන්නත් පුළුවන්. දිග පළල vehicle දෙකේම සමාන වුණා. ground clearance එක වගේ දේවල් වලදී නම් Alto එක තරම ඉදිරියෙන් තියන්න පුළුවන්. හැබැයි ඉතින් ලංකාවේ පාරවල් වල කිසිම ප්‍රශ්නයක් නැතුව ගමන් කරන්න පුළුවන් විදිහට මේ බජට් වාහන දෙක ඩිසයින් කරලා තියෙනවා කිව්වොත් හරියටම හරි. side profile එකට ආවම ජපන් කේකා වලට ආවේනික compact boxy design එක වාහන දෙකේම කැපිලා පේන්න තියෙනවා. Alto එකට සාපේක්ෂව තරම premium touch door handles තමයි Mira එකට ලැබෙන්නේ. door handle වලට පහලින් bottom area එකේ aerodynamic curve එකක් Mira එකට ලැබෙනවා. වාහන දෙකටම පොදුවේ කතා කළොත් manual adjustment සහිත side mirrors, 13-inch wheels සහ front wheel එකට තරම උඩින් signal indicators ද බලා ගන්න පුළුවන්. rear view එකට ආවම ඊටම basic design එකක් ලැබුණත් මේ design වලින් පහසුවෙන්ම වාහන දෙක වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. Mira එකේ rear window එකට ඉහළින් ලැබෙන spoiler එක නිසා sporty look එකක් inspire වෙලා තියෙනවා. Daihatsu logo එක වගේම ES lettering එකද chrome accent වලින් තමයි බලා ගන්න ලැබෙන්නේ. Mira එකේ tail lamp halogen උනත් තරමක් වෙනස් futuristic design එකක් තමයි බලා ගන්න ලැබෙන්නේ. Alto එක ගැන කතා කළොත් rear windscreen එකට ඉහළින් top mount brake light එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම halogen tail lamps තමයි ලැබෙන්නේ. Alto lettering එක සහ Suzuki logo එක chrome accent වලින් තියෙන නිසා වාහනයට upmarket look එකක් inspire වෙලා තියෙනවා. exterior design එකේ වාහන දෙකේම කැපී පෙනෙන ලක්ෂණ බලා ගන්න පුළුවන් වගේම engine compartment එකේ වෙනස අපි දැන් compare කරලා බලමු. Daihatsu Mira එකට ලැබෙන්නේ 658cc 3 cylinder DOHC naturally aspirated KFVE petrol engine එකක්. මේ engine එකෙන් horsepower 49ක උපරිම power out එකක් සහ newton meter 57ක උපරිම torque එකක්ද ලැබෙනවා. Suzuki Alto එකට ලැබෙන්නේ 658cc 3 cylinder DOHC naturally aspirated R0A petrol engine එකක්. මේ engine එක මගින් horsepower 52ක maximum power out එකක් සහ newton meter 60ක උපරිම torque එකක්ද ලැබෙනවා. අනෙක් ජපන් කේකා වගේම ආවේනික පොඩි එන්ජිම මගින් ඉතින් ආසන්න වාහන දෙකේම සමාන performance එකක් තමයි බලා ගන්න ලැබෙන්නේ. වාහන දෙකටම automatic transmission එක්ක CVT gear boxes ලබා දීලා තියෙනවා. two wheel drive type එක තමයි වාහන දෙකේම බලා ගන්න ලැබෙන්නේ. බජට් වාහන කියලා සඳහන් කරන්නේ මේ ඉතින් පොඩි එන්ජින් තියෙන ඒ වගේම ඉතා හොඳට පෙට්‍රල් වැඩ කරන වාහනනේ. අන්න ඒ වගේම
ඩයිහට්සු මීරායගේ ආසන්න ලීටරේට කිලෝමීටර් 24ක් 25ක් අතර ප්‍රමාණයකුත් සුසුකි ඇල්ටෝගේ ආසන්න ලීටරේට කිලෝමීටර් 23ක් 25ක් අතර ඉතා හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක්ද ලබා දීලා තියෙනවා. තවත් වැදගත්ම දෙයක් තමයි මේ වගේ පොඩි බජට් වාහනයක් පවුලකට ගද්දී බූට් ස්පේස් සීටින් කැපැසිටි වගේ දේවල් සෑහෙන්න වැදගත්. මීරායකට ලීටර් 180ත් 200ත් අතර බූට් ස්පේස් එකක් ලැබෙනවා. රියර් සීට් හැකිලුවට පස්සේ මේ ස්පේස් එක තවත් ඉන්ක්‍රීස් කරගන්නත් පුළුවන්. දොර 5කින් සමන්විත මේ වාහනේ තින් පහසුවෙන් 4 දෙනෙකුට ගමන් කරන්න පුළුවන් සීටින් කැපැසිටි තියෙනවා. ඒ වගේම මීරායකට ලීටර් 28ත් 30ත් අතර ෆුවල් ටැංක් එකක් තමයි ලැබෙන්නේ. සුසුකි ඇල්ටෝ එක ගැන කතා කළොත් දොර 5ක් බලා ගන්න පුළුවන්. ආසන්න ලීටර් 177ක කම්පැක්ට් බූට් ස්පේස් එකක් තමයි තියෙන්නේ. රියර් සීට් පහසුවෙන් ෆෝල්ඩ් කරගන්න පුළුවන් වගේම කිලෝමීටර් 600ක 750ක රේන්ජ් එකකට සරිලන ලීටර් 27ක ධාරිතාවයෙන් යුක්ත පෙට්‍රල් ටැංක් එකක් බලා ගන්නත් පුළුවන්. මේ වෙහිකල් දෙකම ඉතින් බජට් කැටගරි එකට හදපු පොඩි වාහන දෙකක් නිසා සහ හැච්බැක් ටයිප් වාහන නිසා විශාල බූට් ස්පේස් නම් බලා ගන්න හැකියාවක් නැහැ. කලර් ඔප්ෂන්ස් ගැන කතා කළොත් මීරායකට ස්කයි බ්ලූ, මෙටලික් බ්ලැක්, රෙඩ් යනාදී විදිහට ඔප්ෂන්ස් 9ක් ලැබෙනවා. ඒ වගේම තිරේ දිස්වෙන විදිහට ඇල්ටෝ එකටත් කලර් ඔප්ෂන්ස් 7ක් විතර ලැබෙනවා. ලංකාවේ වාහන ආනයනට තියෙන කන්ඩිෂන් නිසා සමහර කලර්ස් ප්‍රයිස් රේන්ජ් එකත් එක්ක ඉතින් ලංකාවේදී බලා ගන්න පුළුවන් වෙයිද කියලා නම් අපිට හරියටම කියන්න අපහසුයි. බජට් එක වගේම දිගුකාලීන පාවිච්චියට වාහනයේ ඉන්ටීරියර් එක අත්‍යවශ්‍යම සාධකයක්. මීරායකින් පටන් ගත්තොත් ලබා දීලා තියෙන්නේ සුදු සහ කළු වර්ණ සහිත ෆැබ්‍රික් සීට්ස්. ඒ වගේම හෙඩ්රෙස්ට් සීට් වලටම ඉන්ටිග්‍රේට් කරලා තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. කොහොම වුණත් රියර් සීට් වල හෙඩ්රෙස්ට් ඉන්බිල්ට් බලා ගන්න ලැබෙන්නේ නැහැ. සුසුකි ඇල්ටෝ එකටත් ඉතින් මේ ආකාරයෙන්ම තනි කළු වර්ණයේ සහිත සීට්ස් තමයි ලබා දීලා තියෙන්නේ. කොහොම වුණත් ඉතින් වාහන දෙකේම රියර් සීට් හෙඩ්රෙස්ට් නැති එක නම් ටිකක් දුර ගමනක් යනකොට සෑහෙන්න අසීරු දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේම මේ කාර් දෙකටම ලැබෙන්නේ මැනුවල් ඇඩ්ජස්ට්මන්ට් සහිත සීට්. ඩයිහට්සු මීරායකට ලැබෙන්නේ ෆුල් ඩිජිටල් ඉන්ස්ට්‍රුමන්ට් ක්ලස්ටර් එකක්. තරමක් විශාල නම්බර්ස් වලින් ස්පීඩ් එක ඩිස්ප්ලේ කරනවා. ඒ වගේම ෆුවල් ගේජ්, ගියර් මෝඩ්, වෝර්නින් ලයිට් වගේ දේවල්ද ඩිජිටලි ඩිස්ප්ලේ වෙනවා. ඒ වගේම වර්ණ කීපයක් සහිත ඉලුමිනේෂන් එකක් මීරා ඉන්ස්ට්‍රුමන්ට් ක්ලස්ටර් එකේ බලා ගන්න පුළුවන්. සුසුකි ඇල්ටෝ එකට ඇනලොග් ස්පීඩෝමීටර් එකක් ලබා දීලා තියෙනවා. ඒ වගේම අනෙකුත් ඩීටේල්ස් බලා ගන්න ඩිජිටල් ඩිස්ප්ලේ එකක්ද ලැබෙනවා. වාහන දෙකටම එකම ප්‍රමාණයේ කන්ට්‍රෝල්ස් රහිත 3 ස්පෝක් ස්ටීරින් වීල් එකක් තමයි ලැබෙන්නේ. ඒ වගේම මැනුවල් AC කන්ට්‍රෝලින් ලබා දීලා තියෙනවා. ඒ වගේම ඉතින් අද මේ කම්පෙයාර් කරන ලෝ ට්‍රිම් වල නම් ඉන්බිල්ට් ටච් ස්ක්‍රීන් ලැබෙන්නේ නැහැ. ඉතින් සෑහෙන බේසික් විදිහට ප්ලාස්ටික් මැටීරියල් එකකින් තමයි මේ බජට් වාහන දෙකේම ඩෑෂ්බෝඩ් ඒරියා එක බලා ගන්න ලැබෙන්නේ. මීරායකට සහ ඇල්ටෝ එකට පවර් ස්ටීරින්, පවර් වින්ඩෝ ඔප්ෂන් ලැබුණද වාහන දෙකටම ඉතින් පුෂ් ස්ටාර්ට් නම් ලබා දීලා නැහැ. සේෆ්ටි ෆීචර්ස් බැලුවොත් මේ වෙහිකල් දෙකේම EBD සහිත ABS බ්‍රේක් සිස්ටම්, idling stop, electronic stability control වගේම driver passenger airbag දෙකක්ද ලබා දීලා තියෙනවා. කොහොම වුණත් මීරායකින් එන smart assist 3 variant වල මීට වඩා advanced option කීපයක් බලා ගන්න පුළුවන්. ලංකාවේදී ලොකු ගණන් කිව්වට මේවා ලෝකයට ඉතින් ඇත්තටම පොඩි වාහන. අඩු මුදලකට තමන්ගේ එදිනෙදා වැඩ ටික පහසුවෙන් කරගන්න තියෙන මේ වගේ වාහනවලට ලංකාවේදී නම් ලක්ෂරි වෙහිකල් ටයිප් ප්‍රයිස් එකක් තමයි ගෙවන්න වෙලා තියෙන්නේ. අද වෙද්දි ලංකාවේ ඩයිහට්සු මීරා බේස් ට්‍රිම් ආසන්න ලක්ෂ 72ත් 77ත් අතර වගේ මුදලකට තමයි අලෙවි වෙන්නේ. G grade වගේ ටිකක් high stream නම් මිලියන 8ත් ඉක්මවල තමයි දැන්වීම් පළ කරන්නේ. ඒ වගේම ඇල්ටෝ එකක් දැන් ආසන්න ලක්ෂ 70වත් 75ත් අතර මිලකට තමයි විකිනෙන්නේ. ඉතින් මේ ප්‍රයිස් කම්පැරිසන් එක නම් ටිකක් වෙනස් වෙන්න පුළුවන්. මොකද දුවපු කිලෝමීටර් ගාන ඔප්ෂන්ස් අනුව මේ මිල ඩිපෙන්ඩ් වෙන හින්දා. ඒ වගේම තවත් විශේෂම කාරණයක් සඳහන් කරන්න ඕනි. ජපාන් නිව්කා ඇසෙස්මන්ට් ප්‍රෝග්‍රෑම් එකෙන් ඩයිහට්සු මීරායකට 4 ස්ටාර් රේටින්ග්ස් ලබා දීලා තියෙනවා. හැබැයි ඉතින් 2025 ඇල්ටෝ නිව් මොඩල් එකේ නම් සේෆ්ටි රේටින්ග්ස් ගැන තාම හරියටම සඳහනක් කරලා නැහැ. පොඩි පවුලක පාවිච්චියට බ්‍රෑන්ඩ් නිව් ගන්න තියෙන බජට්ම වාහන දෙක තමයි ඉතින් ඩයිහට්සු මීරා සහ සුසුකි ඇල්ටෝ කියලා කියන්නේ. ඉතින් මේ වාහන දෙකේ සරල කම්පැරිසන් එකක් තමයි අද මම ඔයාලට අරගෙන ආවේ. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයාලගේ වටිනා අදහසක් පහලින් කමෙන්ට් කරන්න. අමතක නොකර අපේ channel එක subscribe කරගෙන යන්න. එහෙනම් ඔයාලා හැමෝටම දීර්ඝායුෂ වේවා.